නිතර හිතන්න ඕන සිතිවිලි තුනක්. හිතපු ගමන්ම ඒ පව් වැඩ එහෙම නතර වෙනවා. පන්සිල් පද පහ රැකෙනවා. හිතුවක්කාරකම නැති වෙලා යනවා. දෙමව්පියන්ට හොඳ දරුවෝ දකින්න ලැබෙනවා. දරුවන්ට හොඳ දෙමව්පියෝ දකින්න ලැබෙනවා. ගිහි මිනිසුන්ට හොඳ හාමුදුරුවෝ දකින්න ලැබෙනවා. හාමුදුරුවන්ට හොඳ දායකයෝ දකින්න ලැබෙනවා. මේ චේතනා තුන චින්තනය කළොත්. කුමක්ද චේතනා තුන? බුදුරජාණන් වහන්සේක වදාළේ මේම මහණෙනි, මාතරං සුපෝකපෝගී ජීවිත ගත කරපු කෙනෙක් ඒ කපිල වස්තුවේ නැති තරම්. සුකුමාලෝ අහම් භික්කවේ පරම සුකුමාලෝ. සුපෝකභෝගී ජීවිතයක් සිදුවක් කුමාර ගත කළ. හිසට සේසත් වියන් බැඳෙනවා. දූවිල්ලක්වත් ඇඟට වදින්නේ නැහැ. රම් මිරිවැඩි සංගල දාන්නේ. රටේ තියෙන වටිනාම සලු පොරවන්නේ. ප්‍රණීත බොජුන් වළඳන්නේ. පියාණන් විසින් වැස්ස කාලෙට එක මාලිගාවක්, සීතල කාලෙට එක මාලිගාවක්, රස්නි කාලෙට එක මාලිගාවක්, මාලිගා 3ක් කරලා තිබ්බා. ලස්සනම කපිල වස්තු ඇතුළු ඒ ජම්බුද්වීපේ ලස්සනම ගෑනු ළමයි. අවුරුදු 16, 17, 18, 19, 20 ලස්සනම ගෑනු ළමයි 40000ක් ওই මාලිගා තුනේ ඉඳලා තියෙනවා. වැස්ස කාලෙට ඒ පිණිස තියෙන මාලිගාවේ උඩ තට්ටුවට ගියාට පස්සේ බිම තට්ටුවට මාස 4න් බයින්නේ නැහැ. එක පිරිමියෙක් මාලිගාවේ නැහැ. වෙන මාලිගාවල වැඩකාරකම් කරන අයට වෙනම කෑම උයනවා. සිදුවක් කුමරුගේ මාලිගාවේ වැඩකාරකම් කරන අයටත් ඇල්හාලේ බත්වලට රස මසවලු තමයි කන්න තිබ්බේ. සිදුවක් කුමාරයා ලෙඩෙක් නෙවෙයි, නිරෝගී කෙනෙක්. සිදුවක් කුමාරයා දුර්වල කෙනෙක් නෙවෙයි. ඇත්තු කෝටි ගානක ජවය තියෙනවා, ශක්තිය තියෙනවා. දෙතිස් මහ පුරුෂ ලක්ෂණයන්ගෙන් සුශෝභමානයි. සිදුවක් කුමාරයා ළඟ සියලු මිනිසුන් රූපෙන් පැරදෙනවා. සිදුවක් කුමරු ළඟ රූපෙන් සියලු දෙවිවරු පැරදෙනවා. සිදුවක් කුමරු ළඟ සියලු බ්‍රහ්මයෝ රූපෙන් පැරදෙනවා. සියලු දෙවියන් බඹුන් මිනිසුන් අතර ලස්සනම කෙනා මිනිසු අතර ඉන්නකොට කොච්චර කාන්තියක් ඇතිද? නිල්ලුවක් අහසේ තනි ඉරු මඩල වගේ. මහණෙනි, එහෙම ඉඳලත් මම දැක්කා වයසට ගිය කෙනෙක්. මම එහෙම ඉන්නකොට මම දැක්කා වයසට ගිය කෙනෙක්. එතකොට මට හිතුණා මමත් වයසට යනවා. වයසට යෑම කියන්නේ පිළිකුල් කළ යුතු, ගැරහිය යුතු, බැහැර කළ යුතු, පැත්තකට දැමිය යුතු චරිතයක් නෙවෙයි. තමාට ගලපලා බලන්න ඕනේ. මමත් වයසට යනවා. දිරලා, කිස් බැහිලා, අම්මා රැලි වැටිලා, ඇඟේ හැමේ ලප තල කැලලි ඇති වෙලා, ලොම් පැහිලා, හකු බෑලා, ඇවිද කියා ගන්න බැරුව, කුදු ගැහිලා, දූල පුතාලා හොඳට මේ අතේ ඇඟිලි කකුලේ ඇඟිලි දිහා බලලා දැන් තියාගන්න. වයසට ගියාට පස්සේ ඇඟිලි ඇඹරෙනවා. ඇඟිලි ඇඹරෙනවා. කකුල් බකල් වෙනවා. තමාටම තමා පාලනය කරගන්න බෑ. කකුල තියන්නේ එක තැනක, තියවෙන්නේ එක තැනක. දුවේ පුතේ, ඔයාලගේ ගමේ ඉන්න වයසක මාච්චි දිහා බලන්න. අමාරු මාච්චි දිහා බලන්න. ඔය දුවට දැන් වයස අවුරුදු 16යි, 20යි, 21යි වෙන්න පුළුවන්. ඔයාගේ වයසේ ඔයා විදිහටම ඔයා ආච්චි හිටියා. ඔයා ආච්චිගෙන් අහන්නකෝ, ඒ ගෙදෙට්ට ගිහලා ෆොටෝ තියෙනවා නම් අවුරුදු 20 ෆොටෝ එකක් බලන්නකෝ. ඔයාට වැඩිය ලස්සනයි ඒ ෆොටෝ එක. ඒ කෙල්ලටත් ආච්චි කෙනෙක් වෙන්න උනා. දැන් උන්ද දිහා කවුරුවත් බලන්නේ. උන්ද දැන් දොඩ ඉනවා, දරුවෝ සලකන්නේ නැහැ කියලා. දුවේ ඔයාටත් ඒක වුණොත් කුමට නැටුම් කෙලි කවට සිනාදා කාට hina වෙන්නද උඹලා රැඟුමන් රඟන්නේ?
මොනවද මේ තරුණ විෂය ඔලුවට ගහලා දඟලන්නේ? දැන් ඔයා තැනකට ගියාට පස්සේ කඩවසන් වගේ කැපිලා පෙනුනාට ඔය සීයලා වගේ උනාට පස්සේ කවුරුත් බලන්නේ නැහැ. ඔකට දුවේ පුතේ කියන උපමාව මේකයි. දිය උණු වෙනත් එක් සැලියේ කකුලුවා දිය කිලියේ කකුලුවා නටනවා කියනවා වතුරට දැම්මට පස්සේ. හැබැයි වතුර යටින් උණු කරනවා. ඔය නැටි ලොක්කොම උණු වෙනකම්. ඇත්තටම ඔබටත් මටත් මේ ඔක්කොම එකටයි. බුදුරජාණන් වහන්සේ වදාලා වයසට මමත් වයසට යනවා කියලා හිතනකොට තරුණ මදේ ප්‍රහාණය වුණා කියන්නේ. කියන්නේ තිරියංකම ඔළුවට ගහලා එන විසේ ඒක නැති වුණා. සිදුවක් කුමාරයාට තරුණ වියේම වයසට යෑම කියන එක හිතනකොට මහණෙනි මම දැක්කා ලෙඩෙක් හොඳටම බැරි ගහිලා අමාරු වෙලා ඉන්න ලෙඩෙක්. මට එහෙම ඉන්නකොට හිතුණා මමත් ලෙඩ වෙනවනේ කියලා. උපන් සත්වය ලෙඩ වෙනවා. ඒකට සිදුවක් කුමාරයාට කිවිසුමක්වත් යන්නේ නැහැ වයසේ. ලෙඩ නැති කුමාරුවෙක්, නිරෝගී කුමාරුවෙක්. සිදුවක් කුමාරුවෙක්. ඒත් හිතුවා මම ලෙඩ වෙනවා කියලා. එහෙම හිතනකොට ආරෝග්‍ය මදය ප්‍රහාණය වුණා හිතෙන්. මමත් ලෙඩ වෙනවා කියලා. ඔය රටේ ලෝකේ යම්තාක් ලෙඩ රෝග තියෙනවද? ඒවා තමා කරා එනවනේ පින්වතුනි. එනවනේ. ඊට පස්සේ සිදුවක් කුමාරයා දැක්ක මරණයක්. මේ මරණය දැක්කට පස්සේ සිදුවක් කුමාරට හිතුණා මමත් මැරෙනවා. උපන් සත්වයා මැරෙනවා කියලා. ඒ නිසා අනිවාර්යෙන් හිතේ යුතු දෙයක් දුවේ පුතේ මැරෙනවා කියන එක. අවුරුදු 100කට කලින් ඉපදුන එක්කෙනෙක් මෙතන නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා සිදුවක් කුමරු මරණයටපත් වීම ගැන හිතනකොට ජීවිත මදය ඔය කල්පයක් ඉඳා වගේ මැරෙන්නේ නැහැ වගේ මිනිස්සු ඉන්නේ. ඒක නැති වුණා කියනවා. ජීවිත මදය නැති වුණා. මහණෙනි යෞවන මදය, ආරෝග්‍ය මදය, ජීවිත මදය කියන මද තුන ප්‍රහාණය වෙලාමයි සිදුවක් කුමාරයා මාලිගාවෙන් එළියට පියවර තැබුවේ. යෞවන මද මත්තෝ බික්කු සික්ඛං පච්චක්ඛාය හීනායවත්තති. හාමුදුරු නමක් වුණා තරුණකම ඉහෙට ගැහුවොත් සිවුර හැටි කාලයක් තියෙන්නේ නැකෝ. ආරෝග්‍ය මන්ද ඉහෙට ගැහුවොත් සිවුර හැටි කාලයක් තියෙන්නේ නැකෝ. ජීවිත මන්ද ඉහෙට ගැහුවොත් ඒ හැටි කාලයක් තියෙන්නේ නැකෝ. මහණෙනි මේ ලෝකෙ මිනිස්සු පව් කරන්නේ කුසල් වලට යොමු වෙන්නේ නැත්තේ තරුණ මන්දේ නිසා, ආරෝග්‍ය මන්දේ නිසා, ජීවිත මන්දේ නිසා.